2025 කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශූරතාවය පළමුවට දිනා ගැනීමට ඉන්දියානු කාන්තා කණ්ඩායම පසුගියදා සමත් වුණා. එහිදී ඉන්දියානු කාන්තා කණ්ඩායම අවසාන මහා තරඟබිමට පිවිසුනේ අවසාන පූර්ව තරඟයේදී 7 වරක් කාන්තා ලෝක කුසලානයේ ජයග්‍රහණය කර තිබෙන ප්‍රබල ඕස්ට්‍රේලියානු කාන්තා කණ්ඩායම පරාජයට පත් කරමින්. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමටද මෙවර ලෝක කුසලානයේදී හිමි වූයේ 5 වන ස්ථානයයි. 6, 7 සහ 8 වන ස්ථාන පිළිවෙලින් නවසීලන්තයේ බංග්ලාදේශය සහ පාකිස්තානය හිමි කරගත්තා. මෙවර ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට එරෙහිව ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයේදී කණ්ඩායම් නායිකා චමරි අතපත්තුගේ කාර්යභාරය කැපී පෙනුණා. පිත්තෙන් මෙන්න පන්දුවෙන් විශිෂ්ට දස්කම්පානය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ජයග්‍රහණය කරන සෑම තරඟයකම මහවුම් කාර්යභාරයක් ඉටු කර තිබීම නොවනුමානයි. මේ වනතෙක් චමරිගේ පිත්තෙන් එක්දින පිටියේ ශතක 11ක් ලබාගෙන ඇති අතර එයින් ඇයගේ වැඩිම ලකුණු සංඛ්‍යාව වන ලකුණු 195ක් ලබාගන්නේ මෙවර ලෝක කුසලානයේ අනුශූරයන් වූ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට එරෙහිවයි. ඉතින් යාළුවනේ අද අපි කතා කරන්නේ 2024 අවුරුද්දේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ දකුණු අප්‍රිකානු සංචාරයේ තෙවන එක්දින තරඟය පිළිබඳවයි. වීඩියෝ එකට යන්න කලින් මම මතක් කරනවා මගේ YouTube channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගන්න ගමන් වීඩියෝ එකට like එකක් දාලා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පිළිබඳ ඔයාගේ පුංචි අදහසක් පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. එහෙනම් යාළුවනේ අපි යමු වීඩියෝ එකට. 2024 වර්ෂයේදී එක්දින තරඟ 3ක් සඳහා සහ 2020 තරඟ 3ක් සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත් වුණා. ප්‍රථමයෙන් පැවැත්වුණු 2020 තරඟාවලිය 2-1 ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා. ඉන්පසු පැවැත් වූ එක්දින තරඟාවලියේ ප්‍රථම තරඟ දෙක නිමා වෙද්දී තරඟාවලියේ වැඩි වාසිය දිනාගත්තේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමයි. ප්‍රථම එක්දින තරඟයේ ජය පරිදිමකින් තොරව නිමා වූ අතර දෙවන එක්දින තරඟයේ ජය දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමට හිමි වුණා. තරඟාවලියේ ජයග්‍රහණය කිරීම සඳහා දැඩි බලාපොරොත්තු පෙරදැරිව පිටියට එක් වූ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම දෙවන එක්දින තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කිසිදා හඹා ගොස් ජයග්‍රහණය කර නොමැති කඩලු 5කට ලකුණු 301ක දැවැන්ත ඉලක්කයක් ලබා දුන්නා. 2025 කාන්තා ලෝක කුසලාන අවසාන මහා තරඟයේදී සහ අවසාන පූර්ව තරඟයේදී ශතක ලබාගත් දක්ෂ ප්‍රතිකාරණයක් වන දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායමේ නායිකා ලෝරා බොල්වර්ඩ් මෙම තරඟයේදී නොදවි පිත්තෙන් ලකුණු 184ක් වාර්තා කිරීමට සමත් වුණා. ශ්‍රී ලංකා පන්දු යැවීමේදී කවිෂා දිල්හාරි කඩලු 2යි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට එක්වන චමරය අතපත්තු සමගින් විශ්මි ගුණරත්න ප්‍රථම කඩුල්ල සඳහා ලකුණු 90ක සමතාවයක් ගොඩනැගීමට සමත් වන අතර ප්‍රථම කඩුල්ල ලෙස විශ්මි ගුණරත්න දැවී යද්දී ඇය ලකුණු 26ක් ලබා සිටියා. ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 109ක් ලබා සිටියදී දෙවන කඩුල්ල ලෙස ලකුණු 4ක් ලබා සිටි ප්‍රසන්දිකා වීරකොඩි දැවී ගියා. 21 වන පන්දුවාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ 3 වන සහ 4 වන කඩුල්ල ලෙස හංසිමා කරුණාරත්න ලකුණු 3කට සහ කවිෂා දිල්හාරි ලකුණු නොලබා දැවී ගියා. නමුත් ඉන්පසු තරඟයේ බර කරටගත් චමරි අතපත්තු සමගින් මෙවර කාන්තා ලෝක කුසලානයේදී වේගවත්ම අර්ධශතකය ලබාගත් නිලක්ෂිත සිල්වා පන්දුවාර 44යි පන්දු 3කදී ලකුණු 305ක් ලබා ගනිමින් තරඟයේ ජයග්‍රහණය කරා ගෙන යාමට සමත් වුණා. චමරි අතපත්තු පන්දු 139කට ලකුණු 195ක් රැස් කරගත් අතර ඇයගේ ඉනිමට 6 පාරවල් 5ක් සහ 4 පාරවල් 26ක් ඇතුළත් වුණා. තරඟයේ අවසාන වනතෙක් නිලක්ෂිත සිල්වා විසින් තම කඩුල්ල ආරක්ෂා කර ගනිමින් චමරි අතපත්තුගේ ඉනිම ගොඩනැගීමට මහඟු කාර්යභාරයක් ඉටු කළ අතර පන්දු 71ක් තුළ ලකුණු 50ක් ලබා ගැනීමට ඇය සමත් වුණා. තරඟාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීම සඳහා පිටියට එක් වූ දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රීඩිකාවන්ට උන් හැටිතැන් අමතක කරමින් ජයග්‍රහණය කළ මෙම තරඟය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හඹා ගොස් ජයග්‍රහණය කළ ඉහළම ලකුණු සංඛ්‍යාව බවටද පත් වුණා. චමරි අතපත්තුගේ මෙම විශිෂ්ට ඉනිම නායකයෙකුගේ සැබෑ භූමිකාව සහ ඕනෑම අවස්ථාවක වුවද තමන්ට කණ්ඩායම වෙනුවෙන් කැපවිය හැකි බව මනාව විදහා පෑවා. ඉතින් යාළුවනේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් මගේ YouTube channel එක subscribe කරලා අපේ ක්‍රීඩිකාවන්ට ශක්තියක් වෙන්න තවත් යාළුවෙකුට share කරන්නත් අමතක කරන්න එපා. ඔගොල්ලෝ හැමෝටම ජයග්‍රාහී දවසක්.